කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. අද වීඩියෝ එකෙන් මම පෙන්වන්න යන්නේ රජරට තියෙන රාජ්‍ය පොසොන් කලාපය ගැන. ඉතින් අපි පොසොන් එකට කැම්පස් එකට ගියා. මොකද එහෙනේ පොසොන් කලාපය තියෙන බලන්නකෝ දැම්ම පාරවල් සරසලා කොඩි දාලා තියෙන ලස්සන. ඔන්න අපි දැන් කැම්පස් එකට ආවා. කැම්පස් එකට ඇවිල්ලා අපි අපේ යාළුවන්ගේ රූම් වල තමයි නතර වුණේ. එදා හවස කැම්පස් එකේ පොසොන් සඳයි සරසවියයි කියන වැඩසටහන යටතේ භක්ති ගීත වැඩසටහනක් තිබ්බා. ඉතින් අපි කැම්පස් එකේ තිබ්බ භක්ති ගීත වැඩසටහනත් බලලා තව අලුතෙන් හදලා තිබ්බ ඩිජිටල් තොරණක්. ඒක හදලා තිබ්බේ අපේ පීඨය විසින්. ඒ කියන්නේ තාක්ෂණ පීඨය විසින්. ඊගාවට තව කැරකින කූඩුවකුත් තිබ්බා. අපි ඒකත් බැලුවා. මේ දෙවැනි දවසේ උදේම අපි යන්නේ පොඩි ගමනක්. මම ඔයාලට අපි යන්නේ කොහෙද කියලා පෙන්නන්නම්. බලන්නකෝ දැනටමත් ලස්සනට කොඩි දාලා කැම්පස් එක වටේට ලස්සනට සරසලා තමයි තියෙන්නේ. මේ පොසොන් එකට කලින් දවසේ කැන්ටින් වහලා තිබ්බේ හින්දා අපිට හෙළබජුන් එකෙන් තමයි ඉතින් එදා උදේ කෑම ගන්න සිද්ධ වුණා. මේ බලන්නකෝ කට්ටිය අද රැට තියෙන පෙරහැරට ඕන කරන විදිහට පාර හදන හැටි. අපි දැන් මම ඔයාලව එක්කන් යනවා කිව්ව ගමන යන්න. බලන්නකෝ කවුරු බලන්නද මේ අපි යන්නේ කියලා. මෙන්න මෙයාලා බලන්න තමයි අපි ආවේ. මෙයාලා තමයි අද රැට පෙරහැරේ කරඬුව වඩම්මගෙන යන්නේ. මෙතෙන්ට කීප දෙනෙක්ම එක්කන් ඇවිල්ලා තිබුණා. බලන්නකෝ එයාලා එක්කන් ඇවිල්ලා තියෙන විදිහ. බලන්නකෝ කරඬුව අරන් යන මෙයාලගේ තියෙන ආඩම්බරකම. මෙයාලා බලන්න මෙතෙන්ට ගොඩක් මිනිස්සු ඇවිල්ලා හිටියා. මෙයාලට කන්න දේවල් එහෙම මේ මිනිස්සු අරන් ඇවිල්ලා තිබ්බා. බලන්නකෝ මෙයාලගේ තියෙන සතුට ඉතින්. එදා හවස අපි මුලින්ම දන්සලක් කියලා වැන්දේ අපේ කැම්පස් එකේ අනත් දෙන කාර්ය මණ්ඩලය විසින් පවත්වපු කඩල දන්සලෙන් කඩල කාලා තමයි. ඊළඟට අපි මංචියකින් දීපු බිස්කට් දන්සලෙනුත් බිස්කට් ගත්තා. දැන් අපි මේ යන්නේ මිහින්තලේ රජමහා විහාරයට. අපි යන වෙලාවේ කරඬුව වඩම්මන ගමන් තමයි තිබුණේ. ඉතින් එතන සෑහෙන සෙනඟක් හිටියා. පූජා කරන්න යන තමයි මේ ලෑස්ති වෙන්නේ. බලන්නකෝ උඩ තියෙන චෛත්‍යයට නැග්ගාම වටේම පේන ලස්සන. එදායි වටපිටාව හරිම ලස්සනයි. අහසත් එක්ක බලන්නකෝ. මේ තියෙන view point එකට මිහින් තලාවම ලස්සනට පේනවා. ලත් ගියොත් එතෙන්ට යන්න අමතක කරන්න එපා. එදා හවස මිහින් තලේ ආලෝක පූජාවක් තිබුණ හින්දා ලස්සනට බල්බ් වලින් මෙහින් තලාවම සරසලා තමයි තිබුණේ.
මිහින්තලය වැඳලා අපි ඊගාවට ගියේ මිහින්තලේ මිහිඳු මහ පෙරහැර බලන්න. මේ මිහින්තලේ පෙරහැර ගොඩක් පැරණි පෙරහැරක් කියලා තමයි සඳහන් වෙන්නේ. මුලින්ම බලන්නකෝ මේකේ තියෙන ලස්සන. බලන්නකෝ මෙයාලව ලස්සනට සරසලා තියෙන අපූර්ව. පෙරහැරේ අවසානාංගයක් වන කරඬුව වැඩමවීමත් ඔන්න ඒ විදිහට ඉවර වුණා. තුන්වෙනි දවසේ අපි මේ යන්න හදන්නේ අවුරුද්දකට එකපාරක් විතරක් එන ට්‍රේන් එක. අවසාන මොහොත තමයි අපිට ට්‍රේන් එක අල්ලගන්න පුළුවන්නේ. මොකද අපේ කට්ටිය ටිකක් පරක් වුණානේ. මේ ට්‍රේන් එක විශේෂ වෙන්න එක හේතුවක් තියෙනවා. මොකද පොසොන් එකට විතරයි මේ ට්‍රේන් එක දුවන්නේ. අනුරාධපුරේ ඉඳන් මිහින්තලයට එන වන්දනාකාරයන්ට ලේසි වෙන්න තමයි මේ ට්‍රේන් එක දාලා තියෙන්නේ. ඔයාලා දන්නවද මේ ට්‍රේන් එකේ නොමිලේ තමයි අපි හැමෝටම යන්න දෙන්නේ. දවස් 3යි මේ ට්‍රේන් එක තියෙන්නේ. පොසොන් දවසට කලින් දවසේ, පොසොන් දවසේ ඊට පහුවෙනිදයි. ඒ හින්දා ගොඩක් සෙනග මේ ට්‍රේන් එකේ එදා දවස් 3 යනවා. අපිත් ඉතින් ට්‍රේන් එකේ අනුරාධපුරයට ගියා. ගිහිල්ලා බහිනකටම බලන්නකෝ අපිට දන්සලක් තමයි හම්බ වුනේ. දන්සල නම් ඒ වෙලාවේ මට වීඩියෝ කරන්න බැරි වෙලා. ඒ වෙලාවේ අපිට හම්බුනේ කිරිතේයි කප් කේක් දන්සලකුයි.
ඇත්තටම හරිම රසයි ඒ කිරිතේක. අපි කට්ටිය රුවන්වැලි සෑයට යන්න හිතන් ආවත් එතන ඉන්න සෙනග ගොඩ දැකලා අපි හිතුවා ඊළඟ ට්‍රේන් එකේ ආපහු මිහින්තලයට යනවා කියලා. කෝච්චිය මෙන්න මේ වෙල්ලෑය මැද්දෙන් යද්දී හරිම ලස්සන view එකක් තමයි අපිට දකින්න පුළුවන් වුණේ. ගිය අවුරුද්දේ පොසොන් එකට අපි මේ කෝච්චියේ ගියපු ෂෝට් වීඩියෝ එකක් මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකත් බලන්න. මං හිතන විදිහට මේ කෝච්චිය හැම දවසකම තියෙනවා නම් හොඳයි. මොකද කැම්පස් ළමයින්ට වැඩට යන අයට මේ කෝච්චිය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්නකෝ කෝච්චියෙන් බස්ස විතරයි කෝච්චියේ යන්න ඉන්න සෙනග. බොහොම අමාරුවෙන් තමයි අපි කට්ටිය එතනින් එළියට ආවේ. ඊළඟට අපි කට්ටිය ගියේ මිහින්තලේ අවට තියෙන දන්සල් වලට. මේ තියෙන්නේ අපි මුලින්ම කාපු බත් දන්සල. ඊට පස්සේ අපි රෑ වෙලා ගියා ආයෙත් මිහින්තලේ අවට දාලා තියෙන කඩවල් වලට. මොකද වන්දනාකාරය ගොඩක් එන හින්දා චූටි කඩවල් ගොඩාක් ඒ අවට දාලා තියෙනවා. ඇත්තටම දවල්ට වගේ නෙමෙයි රෑට අවුවත් නැති හින්දා හරිම ලස්සනට අපිට ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය බලා ගන්න පුළුවන් වුණා. මෙතනදී අපේ යාළුවන්ට ෆැන්ටා එකෙන් ලැබුණා එයාලා කැමති අයට පොසොන් කාඩ් එකක් යවන්න පුළුවන් අවස්ථාව. ඒක තමයි අපි මේ try කරන්නේ. ඉතින් මේ ලස්සන දවස් ටිකේ ලස්සන මතකයන් ටිකක් එකතු කරගෙන අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.